ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම දැන් මේ එක දිගට පේන්න වීඩියෝස් තුනක් නිකන් බලලා ඉන්නකෝ. ඔදනම් මාරම රස්නේ. ඔදනම් මාරම එක වෙත. අද වීඩියෝ අපි කතා කරනවා අන්න ඒ වගේ වීඩියෝස් තුනක් නේ පෙන්නුවේ. ඒ පෙන්නුවා වගේ වීඩියෝස් ගණනාවක් එකතු කරලා ෂෝට් ෆිල්ම් එකක් හදන්නේ කොහොමද? ඒ වගේම තමයි මේ හැම වීඩියෝ එකේම එකම කැරක්ටර් එක තියාගන්නේ කොහොමද කියලා. දැන් ඔයා වීඩියෝස් ක්ලිප්ස් තුනක් දැක්කනේ මේ තුනේම හිටියේ එකම පුද්ගලයානේ. අන්න ඒ වගේ එකම පුද්ගලයා හිටින්නේ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා අද කියලා දෙනවා එන්න අද වීඩියෝ එකට. හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් ඔයාලා සාදරයෙන් ආරම්භ පිළිගන්නවා උදිත් බ්ලොග් YouTube channel එක වීඩියෝ එකට. ඉතින් සමාව වෙන්න මාසයක් වගේ කාලයක් ඔයාලට වීඩියෝස් දාන්න බැරි වුණා. ඇත්තටම ටිකක් අර බිසි වුණා. ඇත්තටම එක්සෑම් මනම් ප්‍රශ්න ගොඩක් එක බිසි වුණා. ඉතින් ඒත් එක්ක ඔයාලට මාසයක් නිකන් වීඩියෝස් දාන්න බැරි වුණා. ඉතින් කොහොම වුණත් ඔන්න ඒ මාසය ඇතුලේ මම වීඩියෝස් දැම්මේ නැති මාසය ඇතුලේ මගේ YouTube channel එකට subscribers 500ක් complete වෙලා දැන් නම් 580කට 600කට කිට්ටු වෙන්න ඉන්නවා. ඉතින් ඔයාලා දුන්න ආදරයට thank you කියලා මතක් කරනවා. ඉතින් ඇත්තටම මාත් එක්ක personal උත් කීප දෙනෙක් කතා කරා, call කරා. ඉතින් මට WhatsApp message කරලා තිබ්බා. ඉතින් ගොඩක්ම thank you කියලා කියනවා. සමහරවිට මගේ channel එක පටන් ගත්ත දවස්වල ඉන්න කට්ටියත් ඉඳන් ඉන්නවා. ඉතින් ගොඩක් thank you කියලා කියනවා මේ මුලේදීම මගේ channel එකට එක්ක ඉඳලා මට දුන්න ආදරයට. හරි. ඉතින් ඔන්න ඒ නිසා දැන් වීඩියෝස් ටිකක් එක දිගට continue වෙයි. මොකද දැන් ටිකක් මම free time එකේ ඉන්නේ. හරි, ඉතින් අපි අද වීඩියෝ එක කතා කරන්න මම කලින් කිව්වත් වගේ මේකම කැරක්ටර් එක වීඩියෝ ගණනාවකට තියාගෙන ෆිල්ම් එකක් හදන්න පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් කීපයක් ජෙනරේට් කරගන්න හැටි. වීඩියෝ එක ටිකක් දික් වෙයි මොකද මම මේක සරලව එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මම මේක මුල්ම වීඩියෝස් වලදී මම අතරම VO 3.1 එකෙන් ජෙනරේට් කරේ Gemini කියන එකනේ prompt එක ලියාගත්තේ Gemini හරහා. දැන් අපිට කීයටත් prompt එක Gemini කියලා ලියා ගන්න බෑ. ඒකට හේතුව Gemini limit කරලා තියෙනවා. ඒ කියන්නේ Gemini වලට සල්ලි දීලා ගන්න වෙනවා. මේ වැඩේ කරන්න නම් ඉතින් Gemini සල්ලි දීලා ගන්න බෑනේ ඇත්තටම. ඉතින් ගන්න පුළුවන් කයි මෙතන ඉන්නවා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් Gemini සල්ලි දීලා ගන්න. මම අද කියලා දෙනවා ChatGPT හරහා කරන්න හැටි. ටිකක් අමාරුයි වැඩේ. නමුත් ඔයාලට ලස්සන අවුට් එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා දැක්ක වීඩියෝස් ක්ලිප්ස් තුනත් මම VO 3.1 එකට prompt කරේ ChatGPT හරහා. ඉතින් පුළුවන් කරන්න බැරි නෑ. මම වීඩියෝ එකේ සම්පූර්ණ explain කරන්න. අපි වීඩියෝ එකට ගිහින් බලමු. මම දැන් තවත් කතා කරන්න. මොකද වීඩියෝ එක දික් වෙනවා. මගේ ස්ක්‍රීන් රෙකෝඩින් එකත් මම හිතන ගොඩක් වෙලා දික් වෙයි කියලා. මොකද ගොඩක්ම දේවල් මට මේක explain කරන්න තියෙනවා. හරි, ඉතින් මම එනවා මගේ කම්පියුටර් එකට. ඔයාලට මම කම්පියුටර් එකෙන් පෙන්නන්නේ හැම වෙලාවෙම ස්ක්‍රීන් එක ස්මාර්ට්ෆෝන් එක ස්ක්‍රීන් එක පොඩි නිසා. ඔයා ෆෝන් එකෙන් බලනවා නම් ඔයා ෆෝන් එක ලෑන්ඩ්ස්කේප් දාගත්තාම අනිවාර්යෙන් ඔයාලට අර ෆෝන් එක ස්ක්‍රීන් එක දිගටනේ පේන්නේ. ඉතින් ඒක පොඩිනේ. අන්න ওই හේතුව නිසා තමයි කම්පියුටර් එකෙන් කරලා පෙන්නන්නේ. ඉතින් නැත්තම් ඔයාලට ෆෝන් එකෙන් අවුලක් නැත්තම් මට කමෙන්ට් කරන්න මම ඉතුරු වීඩියෝස් ඔක්කොම ෆෝන් එකෙන් ගේන්නම්. අර ඔයාලගේ පාස්වර්ඩ් තමයි කම්පියුටර් එකෙන් අරගෙන ඉන්නේ. හරි, ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක කරන්න කියලා. හරි guys, ඉතින් මේකට මුලින්ම කරන්න ඕනේ Endo වගේ ඕන browser එකකට use කරන ඕන browser එකට automatic එන්න පුළුවන්. ඇවිල්ලා සායි type කරගන්න Google Translate එකට එන්න. Translate එකට ගිහලා මම මේ type කරලා තියෙන දේ type කරගන්න. එතකොට පේනවා මම මෙතන type කරලා තියෙන්නේ මට VO 3.1 වලින් ෆිල්ම් එකක් හදා. මම මෙතන type කරගෙන මම කියන්නේ මොකද්ද ඔයාලට ඉස්සරහට කරන්න ඕනේ කියලා. ඉතින් මේ ගොඩක් කට්ටිය දැන් කලින් මට මේ මම කරන වැඩ කලින් වීඩියෝ එකක් බලනවා ඔයාලට මේක Gemini වලින් කරලා පෙන්නයි. ඉතින් Gemini වලින් කරන්න බැහැ මේක. මොකද දැන් Gemini එකට ඔයාලට මුදලක් ගෙවන්න. ඉතින් මම ඔයාලට try කරන්නේ උපරිම free දෙන ඒව අරගෙන එන්න. මොකද එතකොට ඔයාලට කිසි මුදලක් ආයෝජනය කරන්න නැතුව මේව හදා ගන්න පුළුවන් නිසා. ඉතින් මම ඒක පොඩ්ඩක් ඉස්සරහට ආයෝජනවත් කරන්න. මේ විදිහට Google Translate කරලා සිංහලට ඉංග්‍රීසි දාගන්න දෙපැත්ත. ඉතින් ඊට පස්සේ සිංහලෙන් මම මේ type කරලා තියෙන විදිහට ඔයාගේ කැමති character එකකට ඔයාගෙන කැමති විදිහට දාලා මෙතන type කරගන්න. මම දැන් කියවන්නම් මම දාලා තියෙන එක. මට VO 3.1 එකට ෆිල්ම් එකක් හදා ගන්න ඕනේ. මට ඒකට වීඩියෝ ක්ලිප් ගොඩක් හදා ගන්න ඕනේ. නමුත් හැම ක්ලිප් එකකම ප්‍රධාන චරිතය එක වගේ වෙන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රධානම දේ. එයාගේ පෙනුම මෙන්න මෙහෙමයි කියලා මම එයාගේ පෙනුම චුට්ටක් කියලා දෙනවා. අවුරුදු 25ක තරුණයෙක් ශ්‍රී ලාංකිකයෙක්. එයා කළු පාට ටී-ෂර්ට් එකක් සහ කළු දිග කලිසමක් ඇඳලා ඉන්නවා. එයාට කර්ලි කොණ්ඩයක් තියෙනවා. මූණ පුරාම රැවුලක් තියෙනවා. මේ කොල්ලගේ අද්විතීය කන්සිස්ටන්සි චරිතය. මෙන්න මේ ටික ඔයා අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ. ඔයාගේ කැමති ඔයාගේ රික්වයර්මන්ට් එක ඔයාලට ටයිප් කරලා අනිවාර්යයෙන් මෙන්න මේ කොටස ටයිප් කරගන්න. එයාගේ අද්විතීය කන්සිස්ටන්සි චරිතය සඳහා වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් මට ලියන්න. ඒක කන්සිස්ටන්සි චරිතයක් වෙන්න කියලා මම ආපහු ලිව්වා. මොකද ChatGPT අතින් මිස්ටේක් එකක් වුණොත් ඒක වැලකෙන්න තියෙන ඉඩ කඩත් වැඩි නිසා. ඉතින් ඔයාලට ඊට පස්සේ ඉංග්‍රීසි වලින් මේක එනවා. ඉංග්‍රීසි පැත්තකින් කොපි කරගන්න මෙන්න මේ විදිහට. එන්න ChatGPT වලට. ChatGPT වල මෙන්න මෙතන right click කරලා මෙන්න මෙතන මම මේක paste කරගන්නවා. මෙන්න මෙතනින් මොකද මම දැන් මේක කොපි කරගෙන ආවේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට දුන්නාට පස්සේ බලමු මෙයාගේ requirement එක එහෙම නැත්නම් මෙයාගේ reaction එක මොකක්ද කියලා මේක set කරලා බලමු. और अपना थी वेगन टाइप करें आना बल मनोद में अभी लिया दिया थी निकला හරි
ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ prompt එකක් අපි ලියලා දීලා තියෙනවා Veo 3.1 character consistency prompt කියලා. ඉතින් මෙන්න මේ වගේ ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි මේ තියෙන character main character prompt එක මෙන්න මෙතනින් පටන් ගන්නවා. ඒක යටට තමයි මෙන්න මේ තියෙන. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යනකම් සම්පූර්ණ යාගේ prompt එක තියෙනවා. ඉතින් ඒ කියන්නේ character එකට අදාළ prompt එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් මෙයා මෙන්න මෙහෙමයි කියලා තැනට තමයි මෙන්න මේ prompt එකට හැදිලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නම් දැන් මේක දැන් visual එක මට පැත් කරගන්න බෑ. end new tab එකක් කරන්න Google එකට ඇවිල්ලා search කරන්න Gemini Flow කියලා. Gemini එකෙන් ඔයාලා දැන් ආපහු මම කියන්නේ හයි මෙන්න මේ ChatGPT කරපු එක. ඇත්තටම ChatGPT කරපු එක Gemini ට මීට වඩා ලස්සනට කරන්න පුළුවන්. හේතුව Gemini ට සිංහල පුළුවන්. අපිට ඕනම දෙයක් එයත් එක්ක කතා කරන්න පුළුවන්. ChatGPT ට වඩා ටිකක් friendly. නමුත් ඒක limit කරලා තියෙන. දැන් ඔයාලට මුදලක් ගෙවන්න වෙනවා ඒක කරගන්න. මම හිතනවා ඔයාලට ඒක පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කරන්න පුළුවන්. මම වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට එහෙම කරන්න මම ළඟ pro account එකක් තියෙනවා. මම සල්ලි දීලා ගත්ත එකක්. ඔයාලට කැමති නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එක කියන්නම්. දැන් ඔයාලා ChatGPT එකෙන් කරන්න මේක තමයි free package එක. ඉතින් Gemini Flow එකට එන්න. Gemini Flow වල මෙන්න මේ පළවෙනි Google Labs එකේ link site එකක් එනවා. ඒකට යන්න. ඒකෙදි ඔයා මෙන්න මේ create with flow කියන එක දාගන්න ඕනේ. ඉතින් මාත් එක්ක මුලින් ඉඳන් හිටපු කෙනෙක් නම් මේ ගැන දන්නේ නැති මොකද මම සම්පූර්ණ explain කරලා තියෙනවා මේ වගේ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා. අද වීඩියෝ එකකින් මගේ අරමුණ තමයි එකම character එක හැම වීඩියෝ එකකම තියාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන එක. මොකද මම කලින් වීඩියෝ එකකින් මේක කරන හැටි කොහොමද කියලා අරගෙන ආවා. මෙතන new project එකකට යන්න. හරි. ඉතින් new project එකට ආවට පස්සේ මෙන්න මෙතන text to video වල select කරලා තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් settings කියලා එකකින් icon එකක් තියෙනවා. ඒක අරගෙන ඔයාලට මෙන්න මෙතන හදාගන්න පුළුවන් මේක portrait එකද landscape එකද කියලා. TikTok videos වගේ මේක දාන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක portrait දාගන්න. නැත්නම් මේක landscape වල දාගන්න. Veo 3.1 වලම තියාගන්න. මේ අනිත් option කිසිම දෙයක් click කරන්න යන්න එපා. මොකද Veo 3.1 එක තමයි ගොඩක්ම advance එක. ඉතින් right. අපි දැන් copy කරගත්තු prompt එක මෙන්න මෙතන paste කරමු. right. ඊට පස්සේ මම paste කරා. මේක send කරන කලින් මම චූටි දෙයක් ඔයාලට කියන්නම්. මම කලින් videos බලනවා නම් ඔයා දන්නවා ඇති. දවසකට මාසෙකට credit 100යි ඔයාලට හම්බෙන්නේ. ඒ කියන්නේ මාසෙකට ඔයාලට video 20ක් හදන්න පුළුවන්. මේකෙන් මිදිලා ඔයාලට free videos ගණනාවක් දැන් මම නම් සල්ලි දීලාම අරගෙන තියෙනවා. ඔයාලට සල්ලි දීලා කිසිම buy කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මම ඔයාලට සම්පූර්ණ කලින් වීඩියෝ එකේ explain කරා කොහොමද free පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ videos 1000ක් විතර free හදාගන්න කොහොමද කියලා මම කලින් වීඩියෝ එකෙන් කියලා දුන්නා. යන්න වීඩියෝ එකට මෙන්න තියෙන වීඩියෝ එක. මේ වීඩියෝ එක තමයි මම කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේක කරන්න කියලා. ඉතින් දැන් මම මේක send කරගන්නවා. හරි. මෙයා විනාඩියක් දෙකක් විතර ගන්නවා මේක හදන්න. බලමු හැදුවහම මෙයාගේ reaction එක කොයි වගේද කියලා බලමු. චුට්ටක් බලාගෙන ඉමු. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති අපි හිතුවටත් වඩා ටිකක් හොඳ කැරක්ටර් එකක් ආවා. ඉතින් මේ කිසිම ඩයලොග් එකක් නැහැ. කිසිම දෙයක් කියන්නෙත් නැහැ. මොකද මේකේ අරමුණ අපි කැරක්ටර් එක හදාගන්න එක. ඉතින් මෙන්න මෙතන ප්ලේ කරගන්න. wow super guys. ඇත්තටම මේ කැරක්ටර් එක එහාට මෙහාට හැරෙන්නේ Veo 3.1 එකේ අපිට පේන්නට අවශ්‍යතාවයක් තියෙනවා. මෙයා මේ කැරක්ටර් එක ඉස්සරහ පිටිපස්ස ලස්සනට හදලා ඉවරයි කියලා. ඔයාලට පේනවා ඉතින් කොච්චර ලස්සනද කියලා. ඇත්තටම ෆිල්ම් එකක් වගේම තමයි මේක ඉන්දියන් ෆිල්ම් එකක ලයින් එකකට තමයි හැදිලා තියෙන්නේ. ශ්‍රී ලංකන් බෝයි කෙනෙක් අපිට මේක දාන්න බැරි කමක් නැහැ. මොකද එයා ලංකාව වගේම පේනවා. ඉතින් ඔන්න අපි අපේ පළවෙනි ක්ලිප් එක හදාගෙන ඉවරයි. ඒ කියන්නේ අපි මෙන්න මේ කැරක්ටර් එක ඩිසයින් කරගෙන ඉවරයි. දැන් ඔයා තව වීඩියෝ එකක් අවිල්ලා මෙයා තේබොන එකක් හදලා දෙන්න කියලා කිව්වොත් එහෙම දැන් ඔයා මේ මම කියන දේ නොකර ඔයා මගේ කලින් වීඩියෝ එකේ විදිහටම මෙයා තේබොන එකක් හදලා දෙන්න කිව්වොත් එහෙම ඇත්තටම මේ ඒකේ ඉන්න කැරක්ටර් එක වෙනස්. සමහරට ඒකේ ඉන්නේ මේ නිකන් ලස්සන වෙන බෝයි කෙනෙක් වෙන්න පුළුවන්. මෙයාව නෙමෙයි. ඉතින් අපිට මෙන්න මේ කැරක්ටර් එකම ඉදිරියට අරන් යන්න මෙන්න මේ වගේ චූටි දෙයක් කරන්න. හරි. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ටයිප් කරගෙන ආපහු Google එකට ගිහලා ඉතින් ඔයාලට පේනවා මම කලින් මේ විදිහට දැන් හදාගත්තා අපි. ඉතින් මේ කැරක්ටර් එකේ වීඩියෝ එක මේ විදිහටම තියාගන්න. තියෙද්දි ආයෙ එන්න Google Translate එකට අවිල ටයිප් කරන්න. දැන් මම මේ ඔයාලට කැමති විදිහට ටයිප් කරගන්න. දැන් මම මේ විදිහට නිකන් ඔයාලට එක්සැම්පල් එකක් ටයිප් කරලා පෙන්නන්නම්. ඉහත පුද්ගලයා කඩේක තේපානය කරන අවස්ථාවකට අදාළ ප්‍රොම්ප්ට් එකක් ලියන්න කියලා කියන්න ඕනේ. ඉතින් මේක කොපි කරගන්න. කොපි කරගෙන ඔයා එන්න කෙලින්ම ChatGPT වල. ඉතින් ChatGPT වලට ඇවිල්ලා ඔයා කරන්න ඕන දේ තමයි ChatGPT ඔයාලට උඩ ලියලා දුන්නා නේද මෙන්න මේ වගේ prompt එකක්. මෙන්න මේ prompt එක අපි මේ prompt එකටනේ අදාළ Gemini එකෙන් හදාගත්තේ. මෙන්න මේ ටික මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ හරියටම යනකම් එයාගේ character එකට අදාළ prompt එකනේ තියෙන්නේ. මේක copy කරලා ChatGPT මෙතන paste කරගන්න. දැන් මම මේ paste කරගෙන ඉන්නේ. paste කරලා පොඩි space දෙකක් විතර තියලා මේ ඊට පස්සේ මේ space දෙකක් විතර මෙන්න මේ විදිහට type කරගන්න. ඉතින් මේකෙන් කියන්නේ මෙන්න මේ උඩ ඉන්න person ඒකක් බොන විදිහට අපිට හදලා දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මම මේක send කරගන්න.
දැන් ඔයාලට මේ ප්‍රොම්ප්ට් එක කියවද්දි තේරෙනවනේ මේකේ සම්පූර්ණ තියෙන්නේ එයාත් ඒකක් බොඩ සීන් එකට අදාළ දේවල් ටික විතරයි. නැතුව ආපහු පර්සන් ගැන කියන්නේ නැහැ. හැබැයි අපි View 3.1 එකේ මොන හරි දෙයක් හදා ගන්නවා නම් අපි පර්සන් ගැන ආපහු කියන්න ඕනේ. අන්න එහෙම එකක් View 3 වල පොඩි දුර්වලතාවයක් තියෙන සමහර වෙලාවට ඒක ටිකක් ඉස්සරහට ඇදි හරියයි. මේකේදී ඔයා කරන්න ඕනේ මෙන්න මේ කැරක්ටර් එක මෙතන ඉඳන් කොපි කරගන්න මෙන්න මෙතෙන්ට. කැරක්ටර් එකට දාලා ඔක්කොම කොපි කරගන්න. කොපි කරගන්න control copy. හරි. ඊට පස්සේ මේකට ස්මාර්ට් ෆෝන් එක උනත් කරන්න පුළුවන්. කොපි කරලා මෙන්න මෙතන පේස්ට් කරගන්න. දැන් කැරක්ටර් එක දාලා ටික තියෙනවා. දැන් එන්න ස්පේස් දෙකක් පල්ලෙහාට ඇවිල්ලා අපිට මෙන්න මේ chat gpt ලියලා දුන්න මෙන්න මේ චුට්ට විතරක් අපි අරගෙන යමු. right. මෙන්න මෙතන ටික මම ගන්නවා. හරි. ඔන්න අපි එකත් පේස්ට් කරා. හරි. දැන් අපි මේක සෙන්ඩ් කරමු. දැන් අපිට පේනවා අලුත් මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්න තියෙනවා. අපි බලමු කොයි වගේ වේද කියලා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති ප්‍රොම්ප්ට් එක ආවා. ඔයාලට පේනවා දැන් මේ පුද්ගලයෝ දෙන්න. ඒ කියන්නේ මේ වීඩියෝස් දෙකේ ඉන්න පුද්ගලයෝ දෙන්න කොච්චර එක දිගට සමානද කියලා. මම මේක ප්ලේ කරලා ඔයාලට එක පෙන්නන්නම්. තව ටිකක් ඉස්සරහට ඔයාලට පැහැදිලි වෙයි. ඉතින් ඒ නිසා මම මෙන්න මේ වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්නම්. right. ඔයාලට පේනවද සුපිරි වීඩියෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කිසිම වෙනසක් නැහැ කැරක්ටර්ස් දෙක එකම වගේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පේනවද දැන් මේ වීඩියෝස් දෙක එකතු කරලා ඔයාලට ෆිල්ම් එකක් හදන්න බැරි කමක් නැහැ. කියන්නේ දැන් මේ වීඩියෝස් දෙකයි මෙතන. ඔයාලට පුළුවන් වීඩියෝස් ගන්නවක් හදන්න. දැන් මේක අරමුණ ඇත්තටම ෂෝට් ෆිල්ම්ස් හදන්න කියලා දෙන එකනේ. ඉතින් ඔන්න ඔය අපිට කැරක්ටර්ස් දෙකක් ඒ කියන්නේ එකම කැරක්ටර් එක වීඩියෝස් දෙකක තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ ටිකක් දික් වෙයි. නමුත් ඔයාලට මේක පැහැදිලිව කරන්න ඕන නිසා දැන් මම ඔයාලට කලින් වීඩියෝ එකෙන් කියලා දුන්නානේ මේකේ මිනිස්සු කතා කරන හැටි. ඉතින් මිනිස්සු කතා කරන හැටි හදලා පෙන්නන්න අයිඩියා එකක් මට ආවා. ඉතින් මම හිතනවා ඒකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම මෙතන ටයිප් කරගන්නවා. දැන් මෙන්න මේ විදිහට මම චුට්ටක් මෙන්න මේ විදිහට මේක ටයිප් කරගන්නම්. ඊට ඔයා අපෝ chat gpt වලට කලින් google translate එකට එන්න. ඉතින් අතන මට ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් මේක ඔයාලට ඉංග්‍රීසි ගැන ලොකු දැනුමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක chat gpt හරහා විතරක් කරගන්න. මම ඇත්තටම කියලා දෙන්නේ මේක ඉංග්‍රීසි ධර්මයක් නැති කෙනෙක් උනත් කරන හැටිනේ. ඒ හින්දා චුට්ටක් මේ වෙලා යන්නේ. ඉතින් එන translate එකට ඇවිල්ලා මම මේ විදිහට ටයිප් කරගෙන තියෙනවා. මට පේනවා ඇති ඉහත පුද්ගලයා පාරේ ඇවිදිමින් අද නම් මාර රස්නේ කියලා කියනවා. ඒ අවස්ථාවට අදාළ View 3.1 prompt එකක් ලියලා දෙන්න. ඉතින් මේකේ චුට් දෙයක් මට අමතක වුණා. මේකේ ඔයා අනිවාර්යෙන් දැන් මේ මනුස්සයා මේක සිංහලෙන් කියන්නේ. ඒ හින්දා ඔයා මේක අනිවාර්යෙන් ටයිප් කරන්න ඕනේ දෙබස විතරක්. අනිවාර්යෙන් දැන් මම මේක highlight කරනවා කියන්නේ ඒකයි. සිංහලෙන් කියන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපි ටයිප් කරගත්තා. හරි. දැන් අපි මෙන්න මේක කොපි කරගමු. ඔයාලා chat gpt එකට එන්න. ඇවිල්ලා මෙන්න මෙතන පේස්ට් කරගන්න. දැන් අපිට පොඩි වැරද්දක් වෙලා තියෙනවා. ඔයාලට මං හිතන්නේ වැරද්ද සාමට අවබෝධයක් ඇති කියලා. ඉතින් මේකේ දැන් අපි ඔක්කොම සිංහලෙන් කරපුවා ඉංග්‍රීසි දැන් chat gpt එකට වැඩි සිංහල බෑනේ. නමුත් අපි දෙබස සිංහලෙන් තියන්න ඕනේ. ආයෙනවා මම ට්‍රාන්ස්ලේට් එකට. ඇවිල්ලා මෙන්න මේ චුට්ට. කියන්නේ මේ මනුස්සයා කටින් එන්න ඕනේ සිංහල දෙබස තියෙනවනේ. ඒක කොපි කරගෙන මම chat gpt එකට ඇවිල්ලා මෙන්න මේ තියෙන ඉංග්‍රීසි වලින් ආපු කැලේට රීප්ලේස් කරනවා. මොකද එහෙම වෙලා බෑ. ඒක ඉංග්‍රීසි වලින් කියලා බෑනේ. රයිට්. ඔන්න හරි. දැන් හරි මං හිතනවා prompt එක හරියට එයි කියලා. අපි මෙන්න මෙතනින් උට්ටක් කරලා මෙතනින් ස්පේස් එකක් තියාගමු. මොකද අපි කැරක්ටර් එකේ ඩීටේල්ස් දුන්නේ නැති නිසා. මම කලින් වීඩියෝ එකට කලින් ප්‍රොම්ප්ට් එකටම දාපු කැරක්ටර් එකේ ඩීටේල්ස් ඔක්කොම මෙන්න මෙතන නිකන් ගේනවා. කොපි කරගන්නවා. ඒක කොපි කරගෙන මෙන්න මෙතන පේස්ට් කරනවා. ඊට උඩින් මෙන්න මෙතන පේස්ට් කරනවා. දැන් අපි කැරක්ටර් එකට අදාළ දේවල් දුන්නා. අපිට අදාළ ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙන්නේ. හරි දැන් අපි බලමු අපේ chat gpt එකෙන් එන ප්‍රතිචාර මොකද්ද කියලා. හරි ඔන්න ඔය සරල ප්‍රොම්ප්ට් එකක් අපිට ආවා. දැන් අපිට ඇත්තටම මෙන්න මේ විදිහට මේ ටික ඔක්කොම කොපි කරගන්න ඕනේ. මෙන්න මෙත් sorry. හරි. සමා වෙන්න. ඔයාලටත් වර්ධින තරක් මට වර්ධින්න ගියේ යන්න උඩට ගිහිල්ලා අපි කැරක්ටර් එක දාලා ටික මුලින්ම කොපි කරගෙන ඉන්න ඕනේ. මෙන්න මෙතන. ඔන්න ඔතන ඉඳගෙන මෙන්න මෙතන ඉඳකම අපි කැරක්ටර් එකට අදාළ ටිකනේ ඒ ටික කොපි කරගන්න ඕනේ. කොපි කරගත්තා. View 3 එකට ආවා. පේස්ට් කරගත්තා. ස්පේස් එකක් තිබ්බා. එන්න chat gpt එකට ඇවිල්ලා යටට මෙන්න chat gpt අපිට හදලා දුන්න prompt එක මෙන්න මේ විදිහට මෙන්න මෙතන ඉඳකම කොපි කරගන්න. කොපි කරගෙන ඔයා මෙන්න මෙතනට පේස්ට් කරගන්න. හරි. ඉතින් ඔන්න අපි සම්පූර්ණ prompt එක තියාගෙන ඉවරයි. අපි දැන් බලමු මේක send කරලා. ඉතින් චූටි වෙලාවක් යනවා වීඩියෝ එකක් ජෙනරේට් වෙන. දැන් ඔයා බලලා ඉතින් මම මේ වීඩියෝස් එකකින් මේකෙන් ජෙනරේට් කරනවා. මේකේ මගේ එඩිට්ස් ඉවර වෙන්නේ නැති කියලා මගේ ඇත්තටම බයිට් පේඩ් පැකේජ් එකක් තියෙන මම සල්ලි දීලා ගත්ත version එකක් තියෙන්නේ. මේක ඇත්තටම ෆ්‍රී පාවිච්චි කරන්න හැටි සම්පූර්ණයෙන්ම මෙන්න මේ වීඩියෝ එක කියලා දෙනවා. මම ආයෙත් මතක් කරනවා යන්න YouTube එකට ගිහිල්ලා ටෙක් බ්‍රෝ කියලා සර්ච් කරලා views 1k ට වැඩි ගේ AI වීඩියෝ එකක් හදන හැටි ගැන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට සිලෙක්ට් කරගන්න පුළුවන් මේක මම විශ්වාස කරනවා. ඉතින් මේක සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් මේකේ මම සම්පූර්ණයෙන්ම කියලා දෙලා දෙනවා කොහොමද View 3.1 එකට ෆ්‍රී යූස් කරන්න කියලා. ඉතින් බලමු මේක චුට්ටක් හැදෙනකම් විනාඩියක් විතර කාලයක් ගත වෙනවා.
හරි ගයිස් ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති කැරක්ටර් එක ආපහු සමානයි මෙන්න මේ කැරක්ටර් එකට මෙන්න මේ කැරක්ටර් එකේ තියෙන මෝෂන් එක සමානයි. ඉතින් අපි බලමු මේක ප්ලේ කරලා මෙයාගේ රියැක්ෂන් එක මොන වගේද VO3 එකේ සමාන ඔදනම් මාරම රස්නේ. රයිට් ඔයාලට පේනවා මම කියලා කීයටවත් කිව්වේ නෑ මෙයා ඇඟ පිහින ගන්න සීන් එකක් මට හදලා දෙන්න කියලා. ඉතින් VO3.1 එකේ AI version එක හරහා ඒක හදලා දීලා තියෙනවා. අපි ආයෙ බලමු. ඔදනම් මාරම රස්නේ. ඔදනම් මාරම එකක්. රයිට් අද නම් මාර්ම රස්නේ කියලා තමයි කියන්නේ. ඉතින් තප්පර 8ක වීඩියෝ ක්ලිප් එකක් වඩ පේනවද මේ හැම වීඩියෝ එකක් ක්ලිප් එකක්ම තප්පර 8යි හැදෙන්නේ. තප්පර 8කින් ඔයාලට මේ දැන් මම වීඩියෝස් තුනම මුලින් ඉඳන් පෙන්නනවාට මේ කැරක්ටර් එක එකමයි සේම් කැරක්ටර්ස්. ඉතින් ඔයාලට මෙන්න මේක ඔයාගේ කැමති රියැක්ෂන් එක ජජ්ජි. ඔයාලට දැන් ඉංග්‍රීසි දැනුමක් නැත්නම් මම ආපහු මතක් කරනවා මුලින් ඉඳන් හොඳට අහගන්න. Google Translate එකට ගියා. ඔයාලට අවශ්‍ය රියැක්ෂන් එක දැන් ඔයා හෙලකරු වගේ software එකක් දාලා ඔයාලට මේක ටයිප් කරගන්න පුළුවන්. ටයිප් කරගත්තාම මේක ඉංග්‍රීසි වලට කන්වර්ට් වුණා. ඊට පස්සේ ඔයා ChatGPT එකේ අරගෙන කියලා පේස්ට් කරා. එයාට යවන්න. ChatGPT එකට යවුවට පස්සේ ChatGPT දෙන prompt එක ඔයාලා මෙතෙන්ට අරගෙන එන්න. එතෙන්ට අරගෙන ආවා. ඒ පළවෙනි වීඩියෝ එක හදාදී ඔයා මෙන්න මේ කැරක්ටර් එක විතරක් හදාගද්දි. ඊළඟ වීඩියෝ එකෙන් ඔයා මතක තියාගන්න ඕනේ. ChatGPT උඩම හදලා දුන්නනේ කැරක්ටර් එකට කෝඩ් එක. මෙන්න මේ තමයි කැරක්ටර් කෝඩ් එක. මෙන්න මේ කෝඩ් එකත් එක තමයි අනිත් ඒවාල් දාන්න ඕනේ. දැන් ඔයාලට වීඩියෝ එක පැහැදිලි නැත්නම් චුට්ටක් මුලට යන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මට ගොඩක් කට්ටිය අතර මේ කෝල් කරලා තිබ්බා. මම කලින් වීඩියෝස් බලලා ඉතින් thank you. ඉතින් ඔයාලට කෝල් කරලත් මම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම busy time එකේ හිටියේ නැත්නම් මම ගොඩක් වෙලාවට ෆෝන් එක answer කරනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම හිතනවා දැන් ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝස් තුනක් දැනට මම හදලා පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ෆ්‍රී පැකේජ් එක අරගෙන වීඩියෝස් 1000ක් විතර හදා ගන්න පුළුවන් පැකේජ් එකක් තියෙනවා. ඉතින් ඒක අරගෙන මම හිතනවා ඔයාලට පුළුවන් වෙයි කියලා වීඩියෝස් 1000ක් කම්බයින් කරලා ලොකු ෆිල්ම් එකක් හදා ගන්න සම්පූර්ණ AI. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේක පැහැදිලි වෙන්නද කියලා. අමාරු නෑ ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ටිකක් මහන්සි වෙන්න ඕනේ. මහන්සි දැන් ඔයා හිතන්නකෝ මේ වගේ YouTube වීඩියෝ එකක් දැන් මේ වගේ මේ කියන්නේ YouTube වීඩියෝ නෙමෙයි. දැන් මේ වගේ ක්ලිප්ස් හදලා ඔයා ලොකු වීඩියෝ එකක් CapCut එකෙන් දාලා හදලා CapCut එකෙන් වීඩියෝ හදලා දාන්නවනේ. නැත්නම් YouTube එකේ ටියුටෝරියල්ස් තියෙනවා ගිහින් බලන්න. CapCut එකෙන් මේ වීඩියෝ ටික ඔක්කොම එකතු කරන්න පුළුවන්. එකතු කරන ලස්සන මියුසික් එකක් දාලා ඕන ලස්සන ටෙක්ස්ට් එකක් දාලා ලස්සනට හදලා මේක YouTube දැම්ම කියන්නකෝ. ඉතින් ඔයාලට YouTube දාලා සමහරට වීඩියෝ දැන් 1 2 3ක් සමහරට වීඩියෝ 5ක් 6ක් දාන්නකෝ. දාගෙන නැති YouTube එකේ හොඳ රෙවෙනියු එකට වඩා බැරිකමක් වෙන්නේ නැහැ. කියන්නේ ඔයා YouTube එකේ ආදායමක් හොයන්න කැමති නම් නැත්නම් ඔයා මේක අර ෆනි විදිහට නැත්නම් කටට පෙන්නන්න විතරක් හදනවා නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මේක ආදායමක් බවට පත් කරගන්න පුළුවන්. මේක YouTube වීඩියෝ එකක් බවට පත් කිරීමෙන්. ඉතින් YouTube වීඩියෝ දාන හැටි ඉතින් කොහොමද YouTube එකේ තියෙනවා මම ඒක එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මාත් එක්ක මැසේජ් එකක් දාලා අහන්න නැත්නම් කමෙන්ට් එකක් දාලා අහන්න යටින් ඕනෙලාට රිප්ලයි කරනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් උඩ වැදගත් වෙන්නද කියලා. ඉතින් ඔය විදිහට තමයි අපිට මේ වගේ වීඩියෝස් හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඊට අමතරව ඔන්න අපේ සෝෂල් මීඩියාස් දැන් ඔක්කොම තියෙනවා. YouTube නම් ඉතින් ඔයාලා කොහොමද දාන්නේ කියලා දැන් මේ වීඩියෝ එක බලන්න YouTube එකේ YouTube එක කොහොමද තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරන එකට subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා. ඉතින් ඊට අමතරව අපේ Instagram එක, Facebook එක, TikTok එක ඔක්කොම ඔන්න description එකේ link එක දාලා දෙනවා. Facebook page එක ඊයේ හැදුවේ. කියන්නේ තාම හැදුවා විතරයි. ඔයාලට පුළුවන් ඕනනම් follow කරලා join වෙලා ඉන්න. තව එක වීඩියෝ එකක් මම හිතන්නේ ඒක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් Facebook එකත් එක්ක join වෙලා අපේ TikTok page එකත් එක්ක නම් මම හිතන්නේ ගොඩක් කට්ටිය දැන් join වෙලා ඉන්නවා. කැමතිට ඔයාලට පුළුවන් එකත් එක්ක follow කරලා join වෙලා ඉන්න. හරියට අපි ඊළඟ වීඩියෝ එක හැම වෙලකම ඔය YouTube channel එක උදේ ඇසින්න ගිහින් එනවා. සුබ දවසක්.